මේක බලන්න මේකේ දර්ශකයේ අඥාත පදයේ තියෙනවා මේ පාදයේ තියෙන. එහෙනම් පාදයේ තියෙනවා දර්ශකයේ තියෙන. එහෙනම් මේ වගේ එකක් කොහොමද හදන්නේ කියලා අපි බලමු. හරි. මේ වගේ ඒවා විභාගෙට නම් ඇවිල්ලා නැහැ. මම නිකන් මේ ඔයාලට කියලා දෙන්නේ. හරි. එහෙනම් මේ බලන්න මේකේ මට මේ එක පැත්තක විතරක් x තිබ්බනම් වැඩේ ගොඩ. එක පැත්තක විතරක් x තිබ්බනම් වැඩේ ගොඩ. මේකේ දෙපැත්තෙම x තියෙනවා. දැන් ඔයාලට මතක ඇති සාමාන්‍ය සමීකරණයක් විසඳනකොට මට එක පැත්තකට විතරයි x ගන්න ඕනේ. එහෙනම් මේකෙත් එහෙම මේක දර්ශකාශ්‍රිත සමීකරණයක් වුණත් මේකෙත් මට එක පැත්තක x තනි කරගන්න තිබ්බනම් හරි. මම දන්නවා දෙයක් සමීකරණෙක එකම දේ දෙපැත්තටම කරාට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම මෙන්න මේ x නැති කරන්න try එකක් දෙනවා මොකක් හරි කළා. හරි. එහෙනම් මට මේක පුළුවන් පුතේ 3x වන බලය එකයට x වලින් ගුණ කරා. අවුලක් නැහැ. මේකත් ඒ විදිහටම ගුණ කරන්න වෙනවනේ මට සමීකරණේ දෙපැත්තටම එකම දේ දැම්මට කමක් නැති නිසා. හරි. ඊට පස්සේ මම මෙන්න මේ 9ක් නැති කරන්න try එකක් දෙනවා. මේ 9ක් නැති කරන්න පුළුවන් මට මේක නැවත 189න් ගුණ කරා. මම මේක එකටම ලියන්න ඕනේ. එකටම ලියන්න. 1 ඔන්න ඕකෙන් ගුණ. එහෙනම් මේකත් ඒ විදිහටම ගුණ කරාම වැඩේ හරියි. දැන් බලන්න. බලයක බලය ගුණ වෙනවනේ. ඒවල n වෙනි බලය වාරයක් n කියනකොට ඒ mn කියලා ලියන්න පුළුවන්. එහෙනම් මට මේකත් ඒ විදිහටම පුළුවන්. 3 x වෙනි බලය ගුණ කරන්න වෙනවා 1ට 9යි x. මෙයත් එහෙමයි. x වල 9 ගුණ කරන්න වෙනවා 1ට 9යි x. බලන්න ලස්සනට x to x කැපිලා ගිහිල්ලා 9ට 9 කැපිලා ගිහිල්ලා මෙතන එනවා 3 1ට 9 මේක එනවා x 1ට x. දැන් වැඩේ හරි. එක පැත්තක විතරයි x තියෙන්නේ. හැබැයි මේ x 3යි කියන්න බෑ මොකද මෙතන x විදියට ඉන්නේ 9නේ. එහෙනම් x ට 3 කියන්නත් බෑ 9 කියන්නත් බෑ. මම මේක තව චුට්ටක් වෙනස් කරගන්න try කරනවා. මේ බලන්න මෙන්න මේ මට එක වැඩි කිරීම 1ට 9 කියලා ලියන්න පුළුවන්. අවුලක් නැහැ. x 1ට x. ඇයි මම මෙහෙම ලියන්නේ? මට මේ එක ලියන්න පුළුවන්. මම මෙන්න මෙතෙන්ට ගන්න. එක ලියන්න පුළුවන් 3 බෙදීම 3 1ට 9 සමානයි x වල 1ට x. දැන් බලන්න මේක මම මෙහෙම ලියුවා කියලා වැරද්දක් නැහැ. 3 3වෙනි බලය 1ට 3 වරක් 9. x වල 1ට x. මෙතෙන්දි පාවිච්චි කරෙත් අර තියරියමයි. මොකද්ද? මේ එහෙනම් බලන්න 3 3වෙනි බලය කියද 27. 27. මේ 1ට 3 වරක් 9 කිව්වේ 1ට 27. සමාන x 1ට දැන් බලන්න මේ x වගේ ඉන්නවා මෙතන. එහෙනම් x කියන්නේ 27. මෙතන 1ට x කියනවා ඒත් 1ට 27. එහෙනම් x සමානයි කීයද? 27යි.